තොරේ කියන මේ වගේ දෙයක්. පහත සඳහන් කුමන පිළිතුර සෙල්සියස් අංශක 25 ඇති 1.775 ඔයාලට දීලා තියෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය සමානයි 1.775 මවුල ඝන ඩෙසිමීටරයට මවුල කියලා දීලා තියෙනවා. හරිද? මැග්නීසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය. අපිට කියනවා මේ වගේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක පවතින්න පුළුවන් උපරිම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ලබා දෙන්නේ කීයද කියලා. හරිද? ඊට තව දෙයක් කියලා දෙනවා මෙම උෂ්ණත්වයේදී මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හි ද්‍රාව්‍යතා ගුණකයක් අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට දීලා තියෙනවා මෙන්න මේක. ද්‍රාව්‍යතා ගුණකයක් කියලා කියන්නේ අදාළ ජලයේ සුදු වශයෙන් ද්‍රාව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා ජලයේ මුළු වලින්ම ද්‍රාව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. හරිද? සුදු වශයෙන් ද්‍රාව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. ඒ කියන්නේ මෙයා දිය වෙන ටිකයි. හැබැයි ඒ දිය වෙන ටිකෙන් සම්පූර්ණයෙන්ම අයන බවටපත් වෙනවා. හරිද? මෙයාගේ ද්‍රාව්‍යතාව නැත්නම් දියවීම පැහැදිලි කරන්න අපි මේ වගේ සමතුලිතතාවයක් නිරූපණය කරනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දියවන අයන දෙකක් හැදෙනවානේ. එකක් තමයි මැග්නීසියම් ධන 2 අයනය. ජලීය අයන. අනිත් එක තමයි OH-. ඒවා දෙකක් හැදෙනවා. මෙහෙමනේ හැදෙන්නේ. කතන්දර යන්නේ මෙහෙමනේ. හරිද? එතකොට අපිට මෙතන අපෙන් අහන්නේ OH-. අපිට KSP දීලා තියෙනවා. හරිද? KSP කියලා කියන්නේ ද්‍රාව්‍යතා ගුණිතය කියලා කියන්නේ KPKC ලියනවා වගේම තමයි ලියන්නේ මේක. ද්‍රාව්‍යතා ගුණිතය නැත්නම් KSP අපි ලියන්නේ මෙන්න මේ මැග්නීසියම් ධන 2 සහ OH- අයන පාවිච්චි කරනවා. මොකද ඝන අවස්ථාවේ තියෙන සංයෝග අපි සමතුලිතතා නියතවල පාවිච්චි කරන්නේ නැහැ. මෙතනත් මේ සොලිඩ් එක ගන්නෙ නැහැ. ඒක්වස් දෙකෙන් තමයි KC ලියනවා වගේ ලියන්න තියෙන්නේ. හරිද? ඒතකොට එනවා අපිට මැග්නීසියම් ධන 2 ඒක්වස් මෙයාගේ සාන්ද්‍රණය වතාවක් OH- ඒක්වස් එයාගේ ස්ටර්ලිංගික සංගුණකයේ වර්ගය. මොකද දැන් අපෙන් අහන්නේ අපිට KSP දීලා තියෙනවා. හරිද? KSP ඔයාලට දීලා තියෙනවා 7.1 ගුණ කිරීම 10 ඍණ 12යි. 12යි ඒකෙදි දීලා තියෙනවා MOL ඝනය DM ඍණ 9 සමානයි. අපෙන් අහන්නේ මෙයා OH- එක. මැග්නීසියම් ධන දෙකේ පැයකට අන්න ඒක මෙතනින් ගන්න පුළුවන්. මැග්නීසියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය තමයි 1.775 කියන්නේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් ඇතුලේ මැග්නීසියම් ධන දෙක තියෙන්නේ අයන එකයි. එහෙනම් මැග්නීසියම් ධන දෙකේ සාන්ද්‍රණයක් මේක වෙන්න බෑ. එහෙනම් මැග්නීසියම් ධන දෙකේ සාන්ද්‍රණය වෙනකොට දාන 1.775 ඝන ඩෙසිමීටරයට පවුල. වතාවක් OH- සාන්ද්‍රණයේ වර්ගය. හරි මේක සුළු කරන්න තියෙන්නේ. මේක සුළු කරලා වල උත්තරේ ගන්න තියෙන්නේ. හරිද? මේක සුළු කරලා උත්තරේ ගත්තොත් මේක පාර උත්තරේ දාන්න සුළු කරලා දාන්න නේද? OH- එක සාන්ද්‍රණයේ වර්ගය. නැකෙලින්ම වර්ගිනේ තියෙන්නේ. ඒක අපිට පුළුවන්. මෙන්න මේ සංඛ්‍යාත්මක වගේ මෙන්න මේ සංඛ්‍යාත්මක වගේ බෙදලා ඒකේ වර්ගමූලය ගන්න. ඒ කියන්නේ 7.1 ගුණ කිරීම 10 ඍණ 12 බෙදනවා 1.775න් බෙදලා ඒ සම්පූර්ණ එකේ වර්ගමූලය නැත්නම් භාගමිනි පදේ ගන්නවා. ඉතින් අපිට මෙතන උත්තරේ ගන්න පුළුවන් දෙක විදිහට. හරිද? 7.1 1.775න් බෙදලා ඒ දෙකේ වර්ගමූලය ගන්නවා. ඒක සාමාන්‍ය ආසන්න වශයෙන් උත්තරේ ගන්න පුළුවන් දෙක ගුණ කිරීම 10ට 6 විදිහට. දැන් ඔය විදිහට උත්තරේ ගන්න පුළුවන්. සුළු කිරීම පාවිච්චි කරලා හරි. එකක් හදාගන්න.